කොළඹ අලුත්කඩේ අධිකරණයේ අංක 5 ශාලාවේදී ගණමිල්ලේ සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකාරිය වන ඉෂාරා සිල්වන්ති ඇතුළු තවත් සැකකරුවන් 6 දෙනෙකු නේපාලයේදී කොටු කරගෙන ඇත්තේ විශේෂ තාක්ෂණික මෙහෙයුමකින් ස්ථාන 3කදී බව වාර්තා වේ. නේපාල රජයේ සහාය සහිතව ලබාගත් පරිගණක දත්ත විශ්ලේෂණයක් සහ භූමියේ ඇති බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශය නේපාල පොලිස් දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඉෂාරා සිල්වන්ති කොටු කරගන්නේ නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් 19ක් පමණ දුරින් පිහිටි තට්ටු නිවාසයක රැඳී සිටියේදී බව විමර්ශකයන් සඳහන් කරනවා. ඒ ඉකුත් සෙනසුරාදා කළ විශේෂ මෙහෙයුමකදීය. මෙම මෙහෙයුම සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියන් සමග සම්බන්ධ වී තිබෙනවා. ඔවුන් දෙදෙනා නේපාලය බලා ගමන් කර ඇත්තේ පසුගිය සෙනසුරාදා නේපාලයේ පොලිසිය සමග එදිනම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබූ බව වාර්තා වේ. මෙහෙයුම සිදුවන විට ඉෂාරා සෙවන්ති රැඳී සිට ඇත්තේ තට්ටු නිවාස සංකීර්ණයක. ඇයව එම නිවාස සංකීර්ණයෙන් පිටත ස්ථානයකට ගෙන්වාගෙන අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. මේ සඳහා ඉතා රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක වී තිබුණා. ඇය නිවසින් එළියට එන්නේ දුරකථන ඇමතුමක් අනුවයි. ඒ ඇමතුමද මෙම මෙහෙයුමේ කොටසක්. ඉෂාරා සෙවන්ති අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම තට්ටු නිවාසයේ ජේ.කේ. බායි නැමැත්තාද සිට ඇති බවට පොලිස් විමර්ශනවලදී වාර්තා වුණා. මෙම සිද්ධියේ විශේෂත්වය වූයේ සෙවන්ති අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය රැඳී සිටි නිවසටත් පොලිසිය කණ්ඩායමක් ගිහින් තිබුණා. එහිදී ඇගේ මුහුණ යොදා වෙනත් රටක පුරවැසි කාන්තාවක් ලෙස සකස් කළ විදේශ ගමන් බලපත්‍රයක්ද එම නිවසේ තිබී හමු වූ බව පොලිස් විමර්ශකයින් සඳහන් කරයි. ඇය එම විදේශ ගමන් බලපත්‍රයෙන් යුරෝපීය රටකට පලා යාමට සූදානම් සිට ඇත්තේ. ගණේ මුලේ සංජීව ඝාතනයෙන් අනතුරුව ස්ථාන ගණනාවකම රැඳී සිට ඇති සෙවන්ති පසුව මුහුදු මාර්ගයේ ඔස්සේ පලා ගොස් ඇත්තේ ඉන්දියාවටයි. මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු සඳහන් කර තිබුණේ මේ වන විට රැඳවුම් භාරයේ සිටින කෙහෙල් බද්දර පත්මයගෙන්ය. විමර්ශකයින් සඳහන් කරන ආකාරයට ඉන්දියාවේ සිට ඇය නේපාලයට ඇතුළු වී ඇත්තේ දේශ සීමා හොර රහසේය. ඇය විදේශ ගමන් බලපත්‍රය ලැබී ඇත්තේ නේපාලදීය. ඒ සඳහා සියලුම පහසුකම් ලබා දී ඇත්තේ කෙහෙල් බද්දර පත්මේය. මෙම මෙහෙයුමේදී ඊළඟට අත්අඩංගුවට ගන්නේ ඇය නේපාලයේදී පහසුකම් සහ රැකවල් ලබා දුන් පුද්ගලයාය. ඔහු යාපනයේ පදිංචි දෙමළ දායකයෙකි. ඔහු ඉහත කී බායි නැමැත්තා බව පැවසෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී නේපාලයේ නීති විරෝධීව රැඳී සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම් වලට සම්බන්ධ ශ්‍රී ලාංකික තවත් පුද්ගලයන් සිව් දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී තිබෙනවා. දෙවැනි සහ තෙවැනි වැටලීම් ඒ අනුව ක්‍රියාත්මක වී තිබෙනවා. ඉෂාරා සෙව්වන්ති අත්අඩංගුවට ගත ස්ථානයේ සිට තවත් කිලෝමීටර් 12ක් පමණ දුරින් වූ එම වැටලීම් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එම වැටලීම් දෙකේදී අත්අඩංගුවට ගත් අය අතර ඉෂාරාගේ හැඩරුවට සමාන කාන්තාවක්ද ඉඳලා තියෙනවා. ඇය විශේෂ සුවිශේෂී තැනැත්තියක් බව සඳහන්. ඇය සම්බන්ධයෙන් වැඩි තොරතුරු තවමත් අනාවරණය වී නැහැ. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතරද යාපනයේ දෙමළ වැසියෙක් ඉන්නවා. සෙසු දෙදෙනා ගම්පහ සහ කොළඹ නුගේගොඩ පදිංචිකරුවන් වේ. මේ විමර්ශකයින් තමා රැඳී සිටින්නේ නේපාලයේ. හෙට දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙක් නේපාලයේ යාමට නියමිතව තිබේ. ඒ අනුව අත්අඩංගුවේ සිටින සැකකරුවන් 6 දෙනාම මෙරට රැගෙන ඒමට නියමිතය. ඇතැම් විට ඉෂාරා සෙවන්ති ඇතුළු පිරිස හෙට දිනේදී මෙරට රැගෙන එනු ඇතැයි වාර්තා වේ.